සුබ දවසක් වේවා සියලු දෙනාටම. කේසර ඇස්ට්‍රොලොජි කියු නාලිකාව වෙනුවෙන් ඔබ සියලු දෙනාම ගරුණින් යුතුව පිළිගන්නවා. අද මම කතා කරනවා 9 10 අධිපතියන්ගේ සංයෝගයෙන් යෙදෙන ධර්ම කර්මාධිපති රාජයෝග ගැන සියලු දෙනා දැනුවත් කිරීම සඳහා. මේ 9 හා 10 වෙනි අධිපති සංයෝගය බොහොම බලවත් රාජයෝගයක් වශයෙන් ඇතැම් ජ්‍යොතිෂ පොත්වල සඳහන් වෙනවා. එම දසාකාලයන් තුළ බොහෝ කේන්ද්‍ර හිමියන්ට බොහොම සුබ බලය උදා කරන කාලයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මේ ආකාරයෙන් තමයි ග්‍රහයෝගයේ යෙදিলা එක එක ලග්න වලට යෙදෙන අතිම සඳහන් කරනවා. මේෂ ලග්නේ 9 හා 10 වෙනි අධිපති ගුරු හා ශනි සංයෝගයෙන් මේෂ ලග්නයට ධර්ම කර්මාධිපති යෝගය යෙදෙනවා. ගුරු ශනි සංයෝගයක් තුනොත් කේන්ද්‍ර ස්ථාන වල වඩා සුබදායකයි. ඉතින් වෘෂභ ලග්නයට සෙනසුරු තමයි යෝගකාරකයා වෙන්නේ. 9 10 අධිපති ස්ථාන දෙකම අධිපති වෙන සෙනසුරු. සෙනසුරුගෙන් ධර්ම කර්මාධිපති යෝගයක් යෙදෙන්නේ නැහැ. සෙනසුරු විතරක් සිටින නිසා ඒත් බොහෝ සුබ බල ඇති කරනවා මේ සෙනසුරු වෘෂභ ලග්නෙ මියාට. අපි මිථුන ලග්නය ගත්තොත් මිථුන ලග්නේ ගුරු හා ශනි තමයි ධර්ම කර්මාධිපති යෝගය ඇති කරන ග්‍රහයන් දෙදෙනා. ඒම ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගයක් ජම්මපත්‍රයේ කොහේ හරි මිථුන ලග්නෙ මේක තියෙනවා නම් බොහෝ සුබ බල ඇති කරනවා. එම ග්‍රහයන්ගේ දත්තා අතුරු දසා කාලවල වලදී. ඒක කටක ලග්න ගත්තොත් කටක ලග්නේ ගුරු හා කුජ තමයි ධර්ම කර්මාධිපති යෝගය ඇති කරන ග්‍රහයන් දෙදෙනා. එම දෙදෙනාගේ සංයෝගය බොහෝ සුබ බල ඇති කරනවා කටක ලග්න මියන්ට. සිංහල ලග්නේ ගත්තොත් එම සිංහල ලග්නේ කුජ හා සිකුරු ධර්ම කර්මාධිපති යෝගය ඇති කරනවා සිංහල ලග්න මියන්ට. කන්‍යා ලග්නය සිකුරු හා බුධ තමයි ධර්ම කර්මාධිපති යෝගය සඳහා දායකත්වන දක්වන ග්‍රහයන් දෙදෙනා වන්නේ. තුලා ලග්නෙට බුධ හා සඳු තමයි ධර්ම කර්මාධිපති යෝගය ඇති කරන්නේ තුලා ලග්න මියාට. වෘශ්චික ලග්නෙ ගත්තොත් අපි සඳු හා රවි තමයි ධර්ම කර්මාධිපති යෝගයට දායක වෙන්නේ. එහෙම ධනු ලග්නෙට ගත්තාම ධනු ලග්නේ රවි හා බුධ බොහොම සුලභ යෙදෙන ග්‍රහ සංයෝගයක්. ධර්ම කර්මාධිපති යෝගය ධනු ලග්න මියාට රවි බුධ සංයෝගයෙන් යෙදෙනවා. මකර ලග්න හිමියාට බුධ හා සිකුරු තමයි ධර්ම කර්මාධිපති යෝගයට සම්බන්ධ වෙන ග්‍රහයන් දෙදෙනා. ඒ වගේම කුම්භ ලග්නය ගත්තොත් අපි කුම්භ ලග්නයට කුජ හා සිකුරු තමයි ධර්ම කර්මාධිපති යෝගයට සම්බන්ධ වෙන ග්‍රහයන් දෙදෙනා. එතන මීන ලග්නයට කුජ හා ගුරු සංයෝගය ධර්ම කර්මාධිපති යෝගයක් ඇති කරනවාම කේන්ද්‍ර හිමියන්ට බොහෝ සුබ බල ඇති කරන මේ යෝගයක් වශයෙන් තමයි මේ යෝගය හඳුන්වන්නේ පුරාණ ආචාර්යවරුන්. මෙම ග්‍රහයන්ගේ දස අතුරු දසා කරන රැකියාව උසස් වීම දියුණුව වාහන සැප සම්පත් සියලු දේ ඇති කරන ගොඩක් දුරට මේ කේන්ද්‍ර හිමියන්ට අපි බොහොම උසස් තත්ත්වයක් ඇති කරන බව අපිට පෙනී යනවා. මේ කේන්ද්‍ර හිමියන් දුප්පත් ආකාරයක ඉපදුනා නොසිතූ ආකාරයෙන් සැප සම්පත් ලැබීමට බොහෝ භාග්‍ය ඇති කරන යෝගයක් වශයෙන් මේ ධර්ම කර්මාධිපති යෝගය අපිට හඳුන්වන්න පුළුවන්. බොහෝ අයගේ දියුණුව අනාගත යහපත් බව ඇති කරන්න මෙම ග්‍රහයෝගව දායකත්වයක් දක්වනවා කියලා අපිට වටහා ගන්න පුළුවන්. නිසා බොහෝ සුබ බලදායක වන සංයෝගයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් මේ ධර්ම කර්මාධිපති ග්‍රහ සංයෝගය